අද හොස්පිටල් එකට ගියාම තාම කන්නේ බොන්නේ නැහැ. එතකොට සුරේෂ් එකලාම නවත්තන්නේ නැහැ කියන මතේ තමයි ඉන්නේ. අර අත් දෙක මං කිව්වා වගේ ඉදිමිලා තිබුණා. ඊට පස්සේ කැනියුලාස් ඔක්කොම ගලවන්න වුණා. ඉතින් ඒ අවස්ථාවේ ડોක්ටර්ස්ලා දැන් ජීවිතේ රැක ගන්න පුළුවන් හැමදේම කරනවා. ඉතින් ඒ හින්දා නේසල් ටියුබ් එකක් දාලා තියෙනවා. ඒතර මේ දවස්වල නේසල් ටියුබ් එකෙන් තමයි පොඩ්ඩක් දියර ආහාර ලබා දෙන්නේ. ඉතින් අර තියෙන ඉතින් එන්නෙන්නම දුර්වලයි ශරීරය. මොකද සාමාන්‍ය මිනිස්සෙක් කන බොන විදිහට නෙමෙයිනේ වෙන්නේ. ඒ හින්දා. එතකොට එයා උපවාසය අතහැරලාද මේනකොට තවමත් ඒ උපවාසය ඒ විදිහට ක්‍රියාත්මකයිද? නෑ උපවාසය ඒ විදිහටම ක්‍රියාත්මකයි. ඒකයි ડોක්ටර්ස්ලා එයාගේ අර ජීවිතේ රැක ගන්න ඕන හින්දා තමයි නේසල් ටියුබ් එකක් දාලා තියෙන්නේ. ඉතින් වතුර බින්දුවක්වත් බොන්නේ නැහැ. අර බෙහෙත් බොන්නවත් කියලා වතුර බොන්නේ නැහැ. දැන් ඊයේ මානවික කොමිසමෙන් ඔබතුමී සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවලා තිබුණා. එතකොට මේ ඒකෙදි මොකද ඇත්තටම වුනේ? එතනදී SCID කෙනුත් ආවා. එතකොට එතනදී තමයි ප්‍රථම වතාවට ඒගොල්ලෝ ඇඩ්මිට් කරේ පිළිගත්තේ ඇත්තටම සුරේෂ්ට ඒ වගේ මොකක්ද ඒකට කියන්නේ මේ සෙල් එකෙන් එළියට අරගෙන නිර්වාත් කරලා ඩීප් ඉන්වේසිව් චෙක් එකක් කළා. ඊටාම නින්දිත විදියට සලකපු බව ඒගොල්ලෝ ඒ වෙලාවේ පිළිගත්තා. ඒ තමයි ප්‍රථම වතාව පිළිගත්තා. ඔව් ඒ කියන්නේ එතෙන්දි මොකද්ද එතකොට පිළිගත්ත කියන්නේ එතෙන්දි මොනවද එතකොට මොනවද මානවික කොමිසමෙන් ඉල්ලා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්? එතකොට ඒගොල්ලන් ඇහුවේ ප්‍රශ්න කීපයක් මැත්තටම ඇහුවා. දැන් මේගොල්ලෝ පිළිගත්තනේ ප්‍රථම වතාවට මෙහෙම දෙයක් වුණා කියලා. එතකොට HRC එකෙන් කිව්වේ ඒගොල්ලන්ට ලැබෙන්න සලස්සන්න කියලා. ඔය වගේ තව මොනවද ඔහොම කරන සර්ච් වර්ග තියනවද? චක්‍රලේඛන අනුව මොනවද ක්‍රමවේද තියනවද? එතකොට ඒ සම්බන්ධව දැනුවත් කරන්න කිව්වා. එතකොට එදා ඒ පරීක්ෂණයට ආපු ඔෆිසර්ස්ලාගේ නම් ලිස්ට් එකක් ලබා දෙන්න කිව්වා. එතකොට CCTV දර්ශන ටික ලබා දෙන්න කිව්වා. ඒවා තමයි කිව්වේ. එතකොට ඒ පැත්තෙන් කිව්වනේ CCTV දර්ශන නැහැ ඒගොල්ලෝ ගාව කියලා. ඉතින් එතකොට මේගොල්ලෝ CCTV දර්ශන රීරයිට් කරනවා කියලා කිව්වේ මේ CCTV එකේ. ඉතින් ඒවා එතකොට අපිට මං හිතන්නේ ටෙක්නොලොජි එක යූස් කරලා ලබා ගන්න පුළුවන් ඇති. ඒකට ක්‍රම සලස්සන්න කියලා තමයි HRC එක කිව්වේ. දැන් එතකොට මේ දේවල් කරලා තියෙන්නේ ඔබතුමී කියන්නේ මේක යම් කිසි දෙයක මානසික වටන්නවද මේ දේවල් කරලා තියෙන්නේ? ඔව් මොකද ඒක ඊටාම සැලසුම් සහගත විදිහට කරලා තියෙන්නේ. සුරේෂ්ව රෙස්ට් කරේ එක දවසක. ඊට පස්සේ දවස් 3කට පස්සේ එයාව යවලා තියනවා ජුඩිෂල් මෙඩිකල් ඔෆිසර් ගාවට. එතකොට එතන ක්ලියර් වෙනවනේ දැන් සුරේෂ්ට මුකුත් වදයක් දීලා නැහැ මුකුත් නැහැ කියලා. නමුත් එදාම තමයි ඊට පස්සේ සුරේෂ්ව දාන්නේ අර පනිෂ්මන්ට් සෙල් කියන එකට. පනිෂ්මන්ට් සෙල් කියන්නේ බාත්රූම් එක ගාම තියෙන දැන් කොහොමද සුරේෂ්නේ 6 4 මේ පොඩි කූඩුවක් වගේ එකකනේ. ඒතකොට ඒකට වෙන්ටිලේෂන් නැහැ. ඉතින් එතකොට පනිෂ්මන්ට් සෙල් කියන්නේ ඊටාම මීයෝග හැරපොත්ත ඔක්කොම ගහන බාත්රූම් එක ගාම තියෙන තැනක්. ඉතින් යාට උස්ම ගන්නවත් බෑ. මොකද කොහොමද සුරේෂ්ට මිග්‍රේන් තියෙන පුද්ගලෙක්නේ. එයා ඒක ඒවල කියලා තියෙනවා. නමුත් අර වද දෙන්න ඕන හින්දාම තමයි යාව එතනට මාරු කළා. ඉතින් අන්තික මාරු කළා තියෙන්නේ ජේම්මෝට යවුවයින් පස්සේනේ. ඉතින් එතකොට අහුවෙන්නෙත් නැහැනේ කිසි දෙයක් කරා කියලා. ඉතින් ඒකයි ඉතින් යා හරියට එතනදී මේ දුක් විඳලා තියෙනවා. ඒ දවස් 3ක් තියාගෙන තියෙනවා. එතකොට මේ සර්ච් එක කරලා තියෙනෙත් එයා ඒ සෙල් එකේ ඉන්නකොට. තමයි එක දවසක් රෑ. ඒතර දැන් CID එකෙන් පිළිගන්නවා ඒක උනේ මාර්තු 8 කියලා. එතකොට මාර්තු 8 රෑ ඇවිල්ලා තමයි සුරේෂ්ව එළියට අරගෙන මේ ඇඳුම් ගලවලා අත් දෙකට මාංචු දාලා ඒ විදියට ඩීප් ඉන්වේසිව් චෙක් එකක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා අදෝමාගේ යම් කිසි විදියක මේ ගෙඩියක් ඇවිල්ලා තියෙනවා කියලා මාධ්‍ය වාර්තා වෙනවා. මේකේ යම් කිසි සත්‍යතාවක් තියෙනවද? JMO රිපෝට් එක අනුව ඉරීමක් තියනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි තුවාලයක් හරි හානියක් වෙලා තියෙන බව තමයි මම JMO රිපෝට් එක කියවම මට තේරෙන්නේ. දැන් ඒක වෙලා තියෙන්නේ එතකොට මෙම පරීක්ෂා කිරීමෙන් පස්සේද? කියන විදියට නම් තේරෙන්නේ එහෙම තමයි. ඒක වෙලා මොකද ඊට ඉස්සෙල්ලා එයාට එහෙම ප්‍රශ්නයක් තිබුණ නැහැ. ටෙයා එකක් තිබුණ නැහැ. ඉතින් ඒකෙන් පස්සේ තමයි සිදුණා කියලා අපිට විශ්වාස කරන්න වෙන්නේ. මොකද JMO රිපෝට් එකේ කියනවානේ තියනවා කියලා.
ඒ හින්දා ඒ කියන්නේ එතුමා ඉන්නේ මේ ඊටාම චූටි තැනක කියලා වාතාශ්‍රයවත් දෙතන කියලා. ඔව් ඒක අපි එතනදිත් කිව්වා. මොකද සුරේෂ්ව තියලා තියෙන්නේ අඩි 6 අඩි 4 පොඩි කෑල්ලක. එතකොට එතන කිසිම පළවෙනි දවස් 40 නිදාගෙන තියෙන නිකම්ම නිකං බිම. ඒක ඇතුලේ වෙන කිසිම දෙයක් නැහැ. කණ්ඩ බොණ්ඩ, ඒ කියන්නේ කන්න පිඟානක්වත් නැහැ. ඒක තමයි අර කියලා තිබ්බේ කඩදාසි කොතලා කෑම දෙන කතාවක් කියලා තිබ්බේ ඒකයි. කඩදාසිය කනවා කියලා. ඉතින් ඒක තියාගන්නවත් තැනක් නැහැ. ඉතින් මේගොල්ලෝ කිව්වට මේ බංකු තියනවා කියලා බලනකොට බංකු තියෙන ඒ ෆ්ලෝ එකේ නෙමෙයි සුරේෂ් නැති ෆ්ලෝ එක තමයි බංකුවක් තියෙන්නේ. ඒතකොට බංකුවක් ගැන කතාවක් කිසිම විදිහකට මෙතනට අදාළ වෙන්නේ නැහැ. මෙතන ඇත්තටම කිසිම දෙයක් නැහැ. මේ කෑම එක තියාගන්නවත් තැනක් නැහැ. ඒතකොට එතුමා නිදාගෙන තියෙන නිකන් සිමෙන්ති පොළොවේද කොහොමද? ඔව් පළවෙනි දවස් 40 ඇතුළත නිදාගෙන තිබ්බේ නිකන් සිමෙන්ති පොළොවේ. ඊට පස්සේ මතක ඇති ඔයගොල්ලෝ ඔක්කොටම අර කනේ අමාරුවක් ඇවිල්ලා හොස්පිටල් ගෙනිච්චා. ඒ වෙලාවේ ડોක්ටර් කියලා තමයි කොටයක් තියලා තිබුණේ. ඊට පස්සේ ඊටාම ළඟකදී තමයි ඊටාම තින් මෙට්‍රස් එකක් අඟලක් විතිය පළල මෙට්‍රස් කියලා කියන්නත් බෑ. නමුත් නිදා ගන්න මැට් එකක් වගේ එකක් සපයලා තිබුණේ. ඒකම ඔබතුමිය ජනාධිපතිවරයාට යම් කිසි විදියක ලියුමක් කියලා තිබුණා. ලියුම් දෙකක්ම. ඔව් ලියුම් දෙකක්ම ලිව්වා ජනාධිපතිතුමාට මේ වෙන අසාධාරණය සම්බන්ධව. මොකද සුරේෂ්ව හරිම මානසිකව වටන්න ඒගොල්ලෝ ඉතාම අමානුෂික විදියට වද දීලා තිබුණා. මෙන්ටල් ටෝචර්. මේ අර ජේමෝ රිපෝට් එකෙත් 7 තැනක කියවෙනවා මේ මෙන්ටල් ටෝචර් වලට මෙයාව භාජනය කරලා තියනවා කියලා. ඉතින් මම දෙසරයක් බලවිනින් මොකද දැනගත්ත දවසේ ඊට පස්සේ හරියටම ඔක්කොම මේ කරුණු සම්බන්ධව මම ලියලා තියනවා. නමුත් මට අද වෙනකන් කිසිම පිළිතුරක් නැහැ ඒකට. ඒ කියන්නේ කිසිම සාධනීය පිළිතුරක් ලැබුණා හෝ කියලා සඳහන් කළා මොකද දෙව්වේ නැද්ද? නෑ. දැන් මං 6 වෙනිදා සුරේෂ් ෆාස්ටිං එක පටන් ගත්තායින් පස්සෙත් මං යවුවා මේ මෙහෙමයි කරුණාකරලා දැන් සුරේෂ් ෆාස්ට් කරන්නේ ඇයි කියන එක ඕගොල්ලෝ දන්නවනේ. එයා කතා කරන්නේ ඇයි එයා ෆාස්ට් එක පටන් ගත්තේ මේ තියෙන ඉන්හියුමන් ට්‍රීට්මන්ට් එක හින්දානේ. එතකොට එයා කියන්නේ එකක් තමයි මේ විදිහට ඉන්හියුමන් ට්‍රීට්මන්ට් කරන්න එපා කියලා PTA එක යටතේ ගන්න අයට. ඒ හින්දා අමෙන් කරන්න කියලා PTA එක. දෙක තමයි එයා කියන්නේ ඔය ඉන්වෙස්ටිගේෂන් එක මේ CID එකෙන් එළියට ගන්න කියලා. මොකද අපි ඔක්කොමලා දන්නවා ජනාධිපති කොමිසමකිනුත් කියලා තිබුණා ශානි රවි accountable කියලා. ඊස්ට් ඇටැක් එක ප්‍රිවෙන්ට් කරගන්න බැරි වෙච්ච එක ගැනට. ඉතින් එතකොට එහෙම මේ යන කේස් එකකටම ඒගොල්ලෝ වැරදිකරුවන් කියලා තියෙනකොටම ඒගොල්ලන්ටම දෙන්න බැහැනේ. ඒ කේස් එකක් ඉන්වෙස්ටිගේට් කරනකොට කිසිම සාධාරණත්වයක් නැහැ නේ. It's absurd. ඉතින් එහෙම දෙයක් ඒක හින්දා තමයි සුරේෂ් කියන්නේ. ඒක අපි කියන්නේ නැහැ සුරේෂ් නිදහස් කරන්න කියලා සුරේෂ් කියන්නේ නැහැ. සුරේෂ් කියන්නේ හරි. ඕගොල්ලන්ට සැකයක් තියෙනවා නම් ඕගොල්ලෝ නිරීක්ෂණ මොකද පරීක්ෂණ පවත්වන්න. ඒ වුණාට හියුමන්ලි ට්‍රීට් කරන්න ඕන. ඒ හින්දා තමයි කියන්නේ අනිත් එක තමයි කියන්නේ CID එකෙන් අරගෙන සාමාන්‍ය රිමාන්ඩ් එකට බාර දෙන්න කියලා. ඒ කියන්නේ දැන් ඔබතුමිය ඉල්ලුවද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ මානවික කොමිසමේදී සාකච්ඡාවේදී මෙම පරීක්ෂණ වෙනත් කණ්ඩායමකට බාර දෙන්න කියලා ඉල්ලීමක් කළාද? නෑ අපි ඊයේ තිබ්බ ඉන්ක්වයරි එක ඇවිල්ලා මේ සුරේෂ් මේ භාජනය කරන ලද ඉන්හියුමන් ට්‍රීට්මන්ට් එක ගැනනේ. ඒතකොට අපි ලිඛිතව දන්වලා තියෙනවා හැමතැනටම සුරේෂ් ෆාස්ට් කරන්න පටන් ගත්තා. මෙන්න මේ හේතුන් මත මෙන්න මේ විදියට ඉන්හියුමන් ට්‍රීට්මන්ට් කරලා තියෙනවා. සාමාන්‍ය හියුමන් රයිට්ස් කැඩිලා තියෙනවා. එහෙම කියලා. ඒකම ඔබතුමිය කතෝලික සභාවෙත් කම් කිසි දෙයක ඉල්ලීමක් කරලා ලියුමක් වෙනකොට ඔව් අද ඔක්කොම බිෂොප්ස්ලාට යවුවා. මොකද දැන් අපිට හොඳටම පේනවා දැන් ෆාදර් සිරිල් ගාමිණී ෆාදර් රොහාන් එතකොට ඒගොල්ලෝ දැන් වැරදි මත පතුරවනවා කියලා. අපිට යම්කිසි දෙයක් කියනවා නම් ඒකේ සත්‍යතාවය හොයලා බලලා වුණ කතා කරන්න. පල්ලියේ තියෙන්නේ ආගම පතුරවන්න විසක් වෛරය පතුරවන්නවත් බොරු කතා පතුරවන්නවත් නෙමෙයි. ඉතින් එතකොට එතන වෙන්නේ ඊටාම අසාධාරණයක්. මම ඒ සම්බන්ධව තමයි ඔක්කොම බිෂොප්ස්ලාට ලිව්වේ. මොකද ඒ කතා සම්බන්ධ වෙලා තින්නේ අසාද් මෞලානා කියන පුද්ගලයා දීපු එවිඩන්ස් මත. එතකොට ඒ අසාද් මෞලානා කියන්නේ කවුද? එයාත් ඇවිල්ලා ක්‍රිමිනල් කෙනෙක්. එයාටත් ලංකාවේ ඕපන් අරෙස්ට් වොරන්ට් තියෙන කෙනෙක්. එතකොට එක මිනිහෙක් ගැන බොරු කතාවක් මත මෙච්චර මේ අවුරුදු 37ක සේවයක් කරලා රට බේරගන්න මුළු කාලෙම වැය කරපු මගේ මහත්තයාට එහෙම සලකන එක ඊටාම අසාධාරණයි. ඒ සම්බන්ධව තමයි මම බිෂොප්ස්ලාට ලියුවේ. ඒ කියන්නේ පල්ලියෙන් යම් කිසි විදියක ඔබතුමිය සාධාරණයක් අපේක්ෂා කරනවා. ඔව් මොකද අනිත් ෆාදර්ස්ලා ඔක්කොම කරන්නේ සාමය පතුරවන එකනේ, ප්‍රේමය පතුරවන එකනේ. ඒගොල්ලෝ ජීසස්ගේ අනුව තමයි කටයුතු කරන්නේ. ජීසස් වහන්සේ කියලා තියෙන විදියට තමයි ආගමේ වැඩ කටයුතු කරන්නේ. ඒගොල්ලෝ දේශපාලනය කරන්නේ නැහැනේ. කොයි තැනකවත් ජීසස් වහන්සේ කියලා නැහැනේ දේශපාලනය කරන්න කියලා. ඒකට දැන් අද වෙන්නේ ඒකනේ. ගොඩක් දෙනා මෙතන කරන්නේ පල්ලියේ දේශපාලනයනේ.
එතකොට දැන් ඔබතුමිය අද ලෝයට ඔබතුමගේ ලෝය හම්බුණා. ඔව් මොකද අපි ඉස්සෙල්ලා කලින් ඉල්ලුවම අපිට දුන්නේ නැහැ ලෝයට යන්න. ඔය ඉල්ලුවේ දවසක් කර දවසක්වත් යන්න කියලා. මොකද අන්තිමට ලෝය ගිය සඳුදා අර සුරේෂ්ගේ අන්තිම කැමති පත්‍රය ලියන්න. එතකොට ඊට පස්සේ අපි ඉල්ලුවාට අපිට දුන්නේ නැහැ අවසර. එතකොට අද තමයි මොකද සාමාන්‍ය CID එක තියෙන නීතිය යටතේ මං හිතන්නේ හැම බදාදකම තමයි ලෝයට දෙන්නේ. ඒක විතරයි දුන්නේ. එතකොට අද ගියා ලෝය හම්බෙන්න. ඉතින් ලෝය ගියාමත් කියලා තියෙන්නේ සුරේෂ්ට ෆාස්ට් එක නවත්තන්න කියන එක. නමුත් සුරේෂ් මේ ලෝයටත් කියලා තියෙන්නේ යා නවත්තන්න නැහැ. මොකද අනිවාර්යයෙන් මොකද ඒක ඇත්තටම CID එක අර මිහිපිට අපායක් කියන අපිට මං හිතන්නේ කියන්න පුළුවන්. ඒගොල්ලෝ විශේෂයෙන්ම ශානිට තියනවා පෞද්ගලික වෛරයක් සුරේෂ් එක්ක. මේ කරන ක්‍රියාවලියෙන් පේන්නේ ඒක තමයි පැහැදිලිවම. ඉතින් සුරේෂ් කියන්නේ ඒක එයා ෆාස්ට් එක අතාරින්නේ නැහැ. මොකද අපි ලංකාවේ අපි දන්න ඕනම තැනක මිනිස්සෙක් නිදොස් ඒක නීතිය මොකද court of law එකක නීතියෙන් පෙන්නනකම් ඒ මිනිස්සයා වැරදි කරු කියලා. ඒකයි අපි කියන්නේ හරි ඕගොල්ලෝ පරීක්ෂණ පවත්වන්න. ඕගොල්ලෝ කරන සියලු වැඩ කටයුතු කරන්න බත් සුරේෂ් මාරු කරන්න එතන. සුරේෂ්ට මානුෂීය විදියට සලකන්න. මොකද මේ වගේ කැපවීමක් කරලා මෙච්චර මොකද අපි සුරේෂ් කරපු වැඩ කියලා ඉවර කරන්න බෑ. ඒ සියලු දෙනාම දන්නවා. ඉන්ටෙලිජන්ස් කමියුනිටි එක කොච්චර සේවයක් සුරේෂ් රට වෙනුවෙන් කරාද කියන එක. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.